අද 2025 අවසාන දවස. අපි හැමෝම තව පැය කිහිපයකින් 2026 කියන අලුත් අවුරුද්දට පා තබනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ වසරේ මේ අවසාන හෝරා කිහිපය අපි කොහොමද අර්ථවත් විදිහට ගත කරන්නේ සහ අලුත් අවුරුද්දට සාර්ථකව සූදානම් වෙන්නේ කොහොමද කියන එකයි. මුලින්ම අපි පසුගිය වසර අගය කිරීමක් කරන්න ඕනි. පසුගිය අවුරුද්ද දිහා ආපහු හැරිලා බලන්න ඕනි. සමහර විට මේ අවුරුද්ද ඔයාට ගොඩාක් සාර්ථක එකක් වෙන්න ඇති. නැත්නම් අභියෝග රැස්සක් ආපු අවුරුද්දක් වෙන්න ඇති. හැබැයි ඒ හැම දෙයකින්ම ඔයා යම් පාඩමක් ඉගෙන ගත්තා. ඔයා ලබාගත්තු පොඩි ජයග්‍රහණ පවා අගය කරන්න. ඒ වගේම ඔයාට මේ අවුරුද්දේ උදව් කරපු, ඔයාත් එක්ක හිටපු හැමෝටම ස්තුති කරන්න. මේක තමයි හොඳම වෙලාව. ඒ පුද්ගලයන්ට ස්තුති කරන්න ඔයා එකින් එක්කෙනාව හමු වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ හදවතින්ම ඒ අය මතක් කරලා සිහිපත් කරලා ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම අනවශ්‍ය දේවල් අත්හරින එකත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අලුත් අවුරුද්දකට යන්න කලින් අපි මානසිකව සහ භෞතිකව සැහැල්ලු වෙන්න ඕනි. ඔයාගේ කාමරය පිරිසිදු කරනවා වගේම ඔයාගේ හිතේ තියෙන පරණ තරහවල්, පසුතැවීම් සහ ඍණාත්මක සිතුවිලි මේ අවුරුද්දේම ඉතිරි කරලා යන්න උත්සාහ කරන්න. අලුත් අවුරුද්දට යන්න ඕනේ හිස්සුණු නැවුම් මනසකින්. කාට හරි සමාව දෙන්න තියෙනවා නම් ඒක අදම කරලා හිත නිදහස් කරගන්න. අලුත් ඉලක්ක සහ සැලසුම් අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕනි. අපි හැමෝම New Year resolutions හදාගන්නවා. හැබැයි මේ පාර අපි ඒක ටිකක් වෙනස් විදිහට කරමු. ලොකු ඉලක්ක වලට වඩා ඇත්තටම අපිට කරන්න පුළුවන් පොඩි ඉලක්ක කිහිපයක් තෝරගන්න. ඒ ඉලක්ක කරා යන පියවර ඔයා අදම ලියලා තියාගන්න. මතක තබා ගන්න. සාර්ථකත්වය කියන්නේ එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. ඒක දිනපතා කරන කැපකිරීම වල ප්‍රතිඵලයක්. ඉතින් ඔයා දැම්මම විෂන් බෝඩ් එකක් හදලා ඇති. මේ දේවල් ඔයා අදම කරන එකෙන් ඔයාට හිතට ගොඩාක් සතුටක් වගේම අලුත් අවුරුද්දට ඔයාට යම්කිසි දැක්මක් තියෙනවා. අලුත් අවුරුද්ද කොහොමද ඔයාගේ ගෝල්ස් වලට යන්න වැඩ කරන්න ඕනි කියන දේ ගැන ඔයා මේ වෙද්දිත් සැලසුම් කරලා තියෙනවා කියන්නෙම ඔයාට අලුත් අවුරුද්ද සාර්ථකව ගත කරන්න පුළුවන්. ඔයා ඒක දැම්මම ප්ලෑන් කරලා තියෙන. ඉතින් මේ වෙද්දිත් හදලා නැති අපිත් එක්ක ඉන්න යාළුවන්ට මතක් කරනවා අදම ඔයාගේ විෂන් බෝඩ් එක හදන්න ගන්න. ඩිජිටල් අවකාශය පිරිසිදු කිරීම. මොකද මේ ඩිජිටල් අවකාශය පිරිසිදු කරනවා කියන්නේ? අපි භෞතිකව අවට පිරිසිදු කරනවා වගේම අපේ ඩිජිටල් ජීවිතයක් අලුත් කරගන්න එක වැදගත්. ඔයාගේ දුරකථනයේ තියෙන අනවශ්‍ය ඇප්ස්, ගැලරියේ තියෙන වැඩක් නැති ෆොටෝස් සහ වීඩියෝ අදම ඉවත් කරලා දාන්න. ඒ වගේම ඊමේල් ඉන්බොක්ස් එක පිරිසිදු කරලා සෝෂල් මීඩියා වල ඔයාට පීඩනයට පත් කරන ගිණුම් තියෙනවා නම් ඒවා අන්ෆලෝ කරන්න. අලුත් අවුරුද්දේ ඩිජිටල් ලෝකයේ තුලත් සැහැල්ලුවෙන් ගනුදෙනු කරන්න මේක ලොකු උදව්වක් වෙනවා. අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සහ රැකවරණය ගැන අපි හිතන්න ඕනි. අපි ගොඩාක් වෙලාවට වැඩ කරන එක ගැන හිතුවට අපේ සෞඛ්‍ය ගැන හිතන්නේ ඉතාමත් අඩුවෙන්. එන අවුරුද්දේ නිරෝගී ජීවිතයක් කියන එක ප්‍රධානම ඉලක්කය කරගන්න. සමහර විට ඒක වැඩිපුර වතුර බොන එක, දවසට විනාඩි 20ක් ඇවිදින එක, රැට වේලාසනින් නිදාගන්න එක වෙන්න පුළුවන්. ඔයාගේ ශරීරයට වගේම මානසික සෞඛ්‍යයටත් වෙලාව වෙන් කරගන්න. මතක තියාගන්න ඔයා නිරෝගීව හිටියොත් විතරයි ඔයාගේ ඉලක්ක කරා යන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ ඉගෙනීම සහ කුසලතා වර්ධනය. learning new skills. ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් 2026 අවුරුද්දේ ඔයා අලුතින් ඉගෙන ගන්න යන දේ මොකක්ද? ඒක අලුත් භාෂාවක් වෙන්න පුළුවන්. එක්ක තාක්ෂණික සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ආසම කරන විනෝදාංශයක් වෙන්න පුළුවන්. දිනකට අවම වශයෙන් විනාඩි 15ක් වගේ කාලයක් යොමු කරලා, ඒ කියන්නේ ඔයාට කාලය නැතිම කෙනෙක් නම් විනාඩි 15ක් නැත්නම් ඔයාට පැයක් දෙකක් මේ වෙනුවෙන් වෙන් කරලා අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දැනුම කියන්නේ කවදාවත් අපතේ යන දෙයක් නෙවෙයි. මේ අවුරුද්දේ අවසාන දවසේදී මේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම සැලසුමක් හදාගන්න. අපිට අත්‍යවශ්‍යම වැදගත් දෙයක් තමයි මූල්‍ය කළමනාකරණය.
ගොඩක් අයට අවුරුද්ද මැදදී සල්ලි ප්‍රශ්න එන්නේ කලින් සැලසුම් නොකරන නිසා. ලබන අවුරුද්දේ ඔයාගේ වියදම් පාලනය කරන්නේ කොහොමද? යම් මුදලක් ඉතිරි කරන්නේ කොහොමද? සහ ඔයාගේ ආදායම් මාර්ග වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන අදම පොඩි සටහනක් දාගන්න. සරලව කිව්වොත් සල්ලි වියදම් කරන්න කලින් ඒ ගැන දෙපාරක් හිතන්න පුරුදු වෙන්න. අපි මේ කතා කරපු දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ අලුත් අවුරුද්දට ගෙනියන්න මතක තබා ගන්නම ඕනි දේවල්. මම මතක් කරනවා 2026 ඔයාගේ ලොකුම ඉලක්කය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. එහෙනම් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ 31 රෑ කියන්නේ සතුටින් සමරන්න ඕනි වෙලාවක්. පවුලේ අය සහ හිතවතුන් එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් හරි සාමකාමී පරිසරයක් එක්ක ඔයාට නිදහස් සැහැල්ලුවෙන් හරියට ආර්ට් තෙරපි එකක් කරන ගමන් 31 රෑ ගත කරන්න. ඒ වගේම ඔයා කැමතිම පොතක් කියවලා ඔයාට මේ කැමති විදිහට ඔයාගේ මනසට සතුට සැහැල්ලුව ගේන විදිහට 31 රෑ ගත කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් අද ඔයා මේ අවුරුද්දේ ඔයාට ලැබුණ දේවල්, ඔයා අචීව් කරගත්ත දේවල් මේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා උදා වෙන 2026 වසර ඔයාලා හැමෝගෙම හීන හැබෑවෙන නිරෝගී සහ වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා. ඒ වගේම පුංචි මතක් කිරීමක් ලබන අවුරුද්දේ වෙනස්ම විදිහකට ඔයාලටත් ගොඩාක් වටිනා මාතෘකා කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙමනම් අපි ලබන අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔන්න අමතක කරන්න එපා මම ඔයාට කිව්වා 2026 ඔයාගේ ලොකුම ඉලක්කය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න කියලා. හරි එහෙනම් අපි ලබන අවුරුද්දේ හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව අහගෙන බලාගෙන හිටපු ඔයාලා හැමෝටම thank you so much.